හලෝ යාළුවනේ ඔය අදත් උත්තලා ඉන්නේ මధుසංක ටෙක් YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද මම TikTok එකේ උඩට පහළට දකිනවා Honda එයාලගේ අලුත්ම concept එකට අනුව touch world එකට හඳුන්වලා දුන්න Honda phone එකේ trailer එක. මේකට අනිත් phones වලට වඩා ලොකු technology එකක් Honda include කරලා තියෙනවා. මේ phone එකට මෙයා නව දාලා තියෙන්නේ Honda robot phone කිය. මේක දැක්කම මටත් ආසාවක් ආවා මේ phone එක ගැන වීඩියෝ එකක් කරන්න. ඒකයි මම මේක ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ. අපි දැන් ට්‍රේලර් එකට ගිහින් බලමු මොනවද මේ phone එකට use කරලා තියෙන අලුත්ම ටෙක්නොලොජි එක කියලා. මෙයාලා මෙතනදී මේ phone එක iPhone එකක්ද AI phone එකක්ද මොකද්ද මේ phone එක කියලා ඔයාලගෙන් ප්‍රශ්න කරනවා. ඊළඟට මෙතන Honda ලගේ වෙනත් phone එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අපිට පේනවා Honda robot phone එක. මේ කැමරා එක නම් iPhone 17 Pro Max එකේ look එකක් තියෙනවා. ඔයාලට මේක දැක්ක ගමන් මතක් වෙන්නේ DJI Osmo Pocket 3 එක. මොකද Osmo Pocket 3 එකේ ඉන්නේ මේ වගේ කැමරා ආම් එකක්. රියර් කැමරා එක මේ ආමකින් හැරිලා ටිල්ට් වෙලා ඇන්ගල් එක වෙනස් කරලා මූව් වෙන්න පුළුවන් විදිහට තමයි මේක බිල්ඩ් කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් content creators ලට bloggers ලට වගේ ගොඩක් පහසුවෙන් self recording කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක මෙයා සම්පූර්ණයෙන්ම AI වලින් generate කරන වීඩියෝ. ඒ කියන්නේ මේක AI use කරලා create කරන වීඩියෝ. මේකදී auto tracking වගේ option එකක් බලා ගන්න පුළුවන්. මේ trailer එකේ තියෙන විදිහටම ගොඩක් දේවල් මේ phone එකට include වෙන්න පුළුවන්. මොකද Honda කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ අලුතෙන් නිෂ්පාදන ලෝකෙට හඳුන්වලා දෙන සමාගමක්. මේ phone එක Honda 2028 තමයි රිලීස් කරන්න ඉන්නේ. මේ වීඩියෝ එක මම හදිසියෙම කරපු වීඩියෝ. මීට අමතරව ඔයාලා මේ phone එක ගැන දන්න දේවල් හැමෝටම දැනගන්න කමෙන්ට් කරන්න. මේ phone එක රිලීස් වෙන ගමන් මම මේ phone එක ගැන full review එකක් කියන්නම්. මේ වගේ අලුත් ටෙක් අප්ඩේට්ස් දැනගන්න අපිව subscribe කරලා තියාගන්න.